අපි අද බලමු සෙල්ම පාවිච්චි කරනවා කොහොමද ඔයාගේ printer එකයි cache drawer එකයි setup කරගන්න කියලා. ඔයා පාවිච්චි කරන printer එක USB එකක් වෙන්නත් පුළුවන්, Wi-Fi එකක් වෙන්නත් පුළුවන්, LAN එකක් වෙන්නත් පුළුවන්. මම අද පෙන්නන්න යන්නේ USB එක කොහොමද connect කරන්න කියලා. ඔයා පාවිච්චි කරන්නේ POS device එකක් නම් ඒක already එනවා USB port එකක්. මම මෙතනදී පාවිච්චි කරන්නේ tab එකක් හින්දා ඔයාට මෙන්න මේ වගේ type C OTG එකක් හොයාගන්න වෙනවා. ඒ type C OTG එකත් එක්ක ඒක මෙතන ටැබ් එකට ප්ලග් කරලා ඊට පස්සේ මේ printer එකේ එන USB type B port එක printer එකට ප්ලග් කරලා මෙතනින් එන USB එක මෙතන OTG එකට ප්ලග් කරනවා. ඒ වගේම මෙතන තියෙන cache drawer එක එන්න මෙතන printer එකේ cache drawer කියලා label කරලා තියෙන තැන ඔයා ප්ලග් කරගන්නවා. printer එකයි cache drawer එකයි කනෙක්ට් කරගත්තා. ඔයා අපි බලමු printer එකට කොහොමද paper roll එක load කරගන්නේ කියලා. මෙන්න මෙතන තියෙනවා printer එකේ පොඩි button එකක්. ඒක click කරාම මෙන්න මෙහෙම door එකක් වාට open වෙනවා. ඊට පස්සේ ඔයා paper roll එක මෙන්න මේ අතට, ඒ කියන්නේ යටේ ඉඳන් උඩට paper roll එක හිටින විදියට තියලා මෙන්න මෙහෙම තද කරගන්න. paper roll එක load කරපුවා ඔයා මෙන්න මෙතනින් printer එක on කරගන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද අපේ Selmo app එකට printer එකයි cache drawer එකයි enable කරගන්නේ කියලා. මෙන්න මෙතන තියෙනවා icon එකක්. මේ icon එක click කරාම ඔයාලට මෙන්න මෙහෙම menu එකක් දිග ඇරෙනවා. එතනදී ඔයා setting page එක තෝරගන්න. එතනට ගියාම ඔයාලට printers කියලා section එකක් තියෙනවා. ඒ printers section එක තෝරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා setup now button එකක්. ඒක click කරාම ඔයාලට මෙන්න මේ වගේ form එකක් display වෙනවා. එතනදී printer name එක විදියට receipt කියලා අපි type කරගන්නවා. ඊට පස්සේ printer model එක other model select කරගන්නවා. connection mode එක අපි දැන් USB connect කරපු හින්දා USB විදියට දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන පෙන්නනවා device address එක. ඔයාලට search කරාම මේ ඇවිල්ලා තියෙනවා දැන් device එක connect කරලා තියෙන හින්දා ඒ device address එක ඒක select කරගන්නවා. එතකොට අපි use කරන paper roll එකේ size එක තමයි 80 mm. ඒකත් default select වෙලා එනවා. ඔයා 80 mm select කරගෙන මෙතන තියෙනවා print receipt and bills button එකක්. ඒක ඔයා enable කරගන්න ඕනේ. ඊට පස්සේ style header එක enable කරලා connect cache drawer with printer කියන බටන් එකත් enable කරගන්න ඕනේ. automatically print receipt button එකෙන් ඔයා disable කරොත් print කරන වෙලාවදී print කියන option එක දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක automatic print වෙනවා. මම මෙතනදී automatically print receipt button එක enable කරලා තියෙනවා. මේ button ටික enable කරගත්ත ඔයාට මෙන්න මේ විදිහට test print එකක් ගන්න පුළුවන්. අන්තිමට ඔයා මෙන්න මෙතන save button එක press කරගන්න. හරිම ලේසි. මෙන්න මේ විදිහට තමයි print එකකුයි cache drawer එකකුයි Selmo app එකට connect කරගන්න.